අවතක්සේරු කරන්න තරම් තත්ත්වයක් නෑ. මොකද ගහපු under 19 World Cup දෙකේම එයාලා තමයි චැම්පියන්ස්ලා. අපි බලාගෙන යන්නේ ඉස්සෙල්ලාම එක තරගයක් දිනන්න බලාපොරොත්තු වෙන ෆස්ට් ටයිම් ඉන්දියා බීට් කරන්න බලාගෙන. ශ්‍රී ලංකා 19 පාල කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පිටත්ව ගියා තරඟාවලියක් සඳහා ඉන්දියාවට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති ආගමික වතාවත් වලින් අනතුරුව තමයි ශ්‍රී ලංකා කාන්තා 19 පාල කණ්ඩායම පිටත්ව ගියේ. ඒ නායකත්වයේ චමුද්දීප බෝධට හිමි වුණ අතර උපනායකත්වයේ සංජනා කාවින්දිට හිමිව තිබෙනවා. මෙම තරඟාවලියට 20 තරඟ 3ක් සහ එක් දින තරඟ 3ක් ඇතුළත් බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කළේ. ජූනි 22 පළමු 20 තරගයේ, ජූනි 24 දෙවන 20 තරගයේ, ජූනි 27 තුන්වන සහ අවසන් 20 තරගය පැවැත්වෙන අතර එක්දින තරඟාවලිය ආරම්භ වන්නේ ජූනි 30 වෙනිදා. දෙවන එක්දින තරගයේ ජූලි 3 වෙනිදා ආරම්භ වෙනවා. තුන්වන සහ අවසන් එක්දින තරගයේ ජූලි 6 වෙනිදා පැවැත්වීමට තමයි සැලසුම් කර තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම දින 15කට ආසන්න කාලයක් ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි කියන කාරණාව තමයි වාර්තා වන්නේ. අපි ඉන්දියාවේ තමයි ටුවර් එක යන්නේ. ඒත් එක්කම අපි මේකට මාසයක් පුරාවට ප්‍රැක්ටිස් කරා. ඒ වගේම මෙතනින් ළමයි 7 දෙනෙක් වගේ ප්‍රමාණයක් ඒ ටීම් සංචාරය සඳහා සූදානම් වෙලා ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි හොඳ ටූර්නමන්ට් එකක් ගහන්න බලාගෙන තමයි යන්නේ. අලුතෙන් එක ළමයෙක් එකතු වෙලා ඉන්නවා. එයාගේ නම සනුකි පත්‍රිකගේ. ඒත් එක්කම හොඳ බැලන්ස් ටීම් එකක් ඉන්නවා. බෝලින් බැටින් හැම පැත්තෙම ගත්තා.